මේ තමයි ලෙමන් ග්‍රාස් එහෙමත් නැත්නම් සේර කියන්නේ. සේර දාලා මේ තේ එකක් හදන්න තමයි මම මේ යන්නේ. තේ කොළයි ඉඟුරු කෑල්ලයි කරාම් නැට්ටකුයි එනිසා ලැටේකුයි වැඩිපුර දාන්න එපා නැත්නම් ඒකේ රසය වෙනස් වෙනවා. ඒ නිසා මේ එනිසා ලැටයක් වගේ දැම්මම ඇති. මේකට අපි සේර ටික දාමු දැන්. ඊට පස්සේ කරාම් නැට්ටකුයි තලාගත්ත එනිසා ලැටේකුයි දැම්ම. තේ කොළ එන්දක් විතර වගේ අවශ්‍ය ප්‍රමාණයට මම ටිකක් දාමු. ලෙමන් ග්‍රාස් දැම්මම මේකට මේ හොඳ ෆ්ලේවර් එකක් එනවා. ඒක ටිකක් වෙනස් ආකාරයක එකක්. මේ රසයි. තේ එක අමුතුම රසක් තියෙනවා. ඉතින් මේ try කරලා බලන්න. අපි තේ එක පෙරමු දැන්.